ආයිබෝවන් මම මේ ඉන්නේ අනුරාධපුර මල්ලතුවේ රක්ෂිතේ. දැන් අපිට පේනවාද මගේ පිටිපස්සෙන් තියෙන්නේ කුඹුරක් ගොඩ කරලා හදපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුරාධපුර නිවාඩු නිකේතනය. එතකොට මේක තියෙන්නේ ඔය රක්ෂිතේ. දැන් මේ පාර සම්පූර්ණ මේ නිවාඩු නිකේතනය යට වුණා. පාර්ලිමේන්තුවේ නිවාඩු නිකේතනය හදන්නේ කුඹුරක් ගොඩ කරලා නම් මල්ලතුවේ රක්ෂිතේ නම් තවත් මේ රට ගැන මේ රටේ නීති ගැන තවත් කතා කරන්න දෙයක් තියෙද? උත්තරීතර නීති සම්පාදනය කරන තැන තමයි පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුවේම නිවාඩු නිකේතනයේ හදනවා කුඹුරක් ගොඩ කරලා මල්ලතුවේ රක්ෂිතේ. දැන් මේ තියෙන්නේ මල්ලතුවය. දැන් ඔබට පේනවා මේ තියෙන්නේ මල්ලතුවය. දැන් අද වෙනකොට වතුර බැහැගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ඇතින් පේන්නේ මල්ලතුවේ තමයි. ඉතින් මේ රට ගෙනියන්නේ කොතනටද ගෙනහිල්ලා තියෙන්නේ කොතනටද කියන එක රටේ ජනතාවම තේරුම් ගන්න. පාර්ලිමේන්තුවේ නිවාඩු නිකේතනයේ කුඹුරක් ගොඩ කරලා රක්ෂිතයක හදනකොට සාමාන්‍ය ජනතාවට විරුද්ධව සාමාන්‍ය ජනතාවට ඒගොල්ලෝ කරන මේ වගේ අහිතකර වැඩවලට එපා කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. ඉතින් මේ තියෙන්නේ නැවත බලා ගන්න ඔන්න පාර්ලිමේන්තුවේ අනුරාධපුර නිවාඩු නිකේතනය හදලා තියෙන කුඹුරක් ගොඩ කරලා මල්ලතුවේ රක්ෂිතේ. එහෙම රටක තමයි අපි ජීවත් වෙන්න කියන එක ඕගොල්ලෝම කල්පනා කරන්න.